හෙලෝ 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 මේ දැන් මගේ මේ බිල්ලට මොකද්ද වෙලා තියෙන්නේ කියන්නකෝ. දැන් ඔයගොල්ලෝ හැදුවද? බිල් එක හදලා තියෙන්නේ? මං ආයින රස්තිය හදු වෙන්නේ නැහැ. මොකද්ද? හදලාද නැද්ද තියෙන්නේ මගේ බිල් එක? මේ දැන් මොකද්ද කියලා අහන්න එපා. මොකද්ද කියලා අහන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැන් මෙච්චර මං ඔතනට 4 පාරක් ආවා. හරිද? 4 පාරක් ආවා. මෙන්න මේකයි වෙලා තියෙන්නේ. මගේ ගෙදර මීටර්ස් 4ක් තියෙනවා. ඒ 4ට ඔයගොල්ලන්ගේ මේ රීඩර් මීටර්ස්ලා ඇවිල්ලා වරද්දලා මීටරේ මේ වෝටර් මීටරේ වරද්දලා දාලා. හරිද? ඔයගොල්ලෝ දැන් මට කියන්නේ මේ පොඩ්ඩක් නෑ අහගන්න දෙයක් නෑ. හොඳේ පොඩ්ඩක් ඉන්න. දැන් මම මෙච්චර කල් ඔයගොල්ලෝ කියන්නේ ඔක්කොම අහගෙන හිටියා. මම මොලේ නැති කෙනෙක් වගේ මම ඔතනට 4 පාරක් ආවා. ඔයගොල්ලෝ හිතන් ඉන්නේ අපි කවුරු කියලාද? ඇයියනේ. දැන් අපිත් රස්සාවල් කරන මිනිස්සු. හරිද? මම දැන් දවස් 4ක් නිවාඩු දාලා මම ඔතනට පොඩ්ඩක් ඉන්නකො දැන් කියන එක චුට්ටක් අහන්නද ඔයගොල්ලෝ? ඔව් මොකද්ද මේ මොකද්ද ප්‍රශ්නේ කියලා මුලින්ම පොඩ්ඩක් ඉන්න. ප්‍රශ්නේ කියන්නේ ඉතින් ඕගොල්ලෝ දැන් ඒකනේ කියන්නේ දැන් මම ඕගොල්ලන්ට ඔතන ලෙටර්ස් කීයක් එවුවද මම ඔතනට කී පාරක් ආවද? ඕගොල්ලෝ ඔක්කොම වරද්දලා දැන් ඕගොල්ලෝ නෑ පොඩ්ඩක් ඉන්න අහගෙන. දැන් ඔයා දන්නේ නැත්නම් ඔයා පොඩ්ඩක් මුලින්ම මං කියන එක අහන්න. නෑ මිස් දැන් මේ කෝල් කරලා ඔයාම කතා කරනවා. දැන් මේකේ අපි මොකද්ද උනේ කියලා දන්නේ නැහැ. ඉතින් ඒක මම තමයි කතා කරන්නේ වෙන කවුරුත් නෙවෙයි මමයි කතා කරන්නේ. දැන් මෙච්චර 4 පාරක් ආවා අපේ මේ රස්සාවල් නවත්තගෙන නිවාඩු දාගෙන ඔක්කොම කරගෙන ඔතනට ඇවිල්ලා ඕගොල්ලෝ කියනවා මේ මට මේ මෙච්චර මේ කීයද මේ 24621ක් මට බිල් එක ගෙවන්නලු. මම කවුද ඕගොල්ලෝගේ මේ මීටර් රීඩර්ස්ලා වරද්දුවා කියලා. මේ කවද බිල්ලක්ද ඔය කියන්නේ කවද බිල්ලක්ද? නෑ පොඩ්ඩක් ඉන්න. කවද බිල්ලක්ද නෙවෙයි දැන් මාස 2ක් විතර තිස්සේ ඕගොල්ලෝ මාව රස්තිය අඩු කරනවා. මම 4 පාරක් ආවා දැන් අදින් පස්සේ නම් මම ඔතනට එන්නේ නෑ මම කෝල් කරනවා විතරයි. මගේ මට පොඩ්ඩක් අහන්න මොනවා අහන්නද මට අහන්න දෙයක් නෑ. හරිද? මට ඔයගොල්ලෝ කියන කිසිම දෙයක් අහන්න දෙයක් නැහැ. මගේ වෝටර් බිල් එක අඩුම ගානේ. දැන් ඔයගොල්ලෝ කියන වෝටර් බිල් එක තමයි පොඩ්ඩක් අහගෙන ඉන්න. ඔයා දැන් මෙතන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් වගේ කතා කරන්න එපා. හරිද? දැන් ඔතනට ඇවිල්ලා මම මේ කම්ප්ලේන්ට්ස් ගොඩාක් පුට් කරලා තියෙන ඔතන. හරිද? ඔයගොල්ලෝ මම කියන එක දැන් අහගෙන ඉන්න. මොකද දවස් ගාණක් තිස්සේ මම ඔයගොල්ලෝගේ ඔක්කොම දේවල් අහගෙන ඔයගොල්ලෝ රස්තිය අඩු කරනවා මිනිස්සුන් එම දිගට. දැන් අපිට හොඳට මේ කට නැති හින්දා කට තියෙන අපිට කතා කර කට තියෙන හින්දා හොඳ කට නැති මිනිස්සෙක් ආවොත් එම ඔයගොල්ලෝ අල්ලන්නට වයිනේ. ඒ කියන්නේ දැන් මාර ඔයගොල්ලෝ හරි සවුතු වැඩ කරන්නේ ඔයගොල්ලෝ. මම අනිත් එක මම මේක මෙතනින් නවත්තන්නේ මම ඕක ඉහළටම අරගෙන යනවා. අනිත් එක ඔයගොල්ලෝ වෝටර් බිල් එක හදනවා නම් හරියට හදන්න අඩුම ගානේ මන්ත් බිල් එකවත් මට ඔච්චර ගාණක් එන්නේ නැහැ. හරිද? මේ මිස් කොහෙටද මේ කතා කරන්නේ? පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න කතා කරන්නේ කියන්නේ ඔයා ඉන්නේ කොතනද කියන්නකෝ පොඩ්ඩක් ඉන්න. ඔයා ඉන්නේ කොතනද? මට අනිත් එක දැන් ඔයගොල්ලෝ බිල් කපන්න ලෑස්ති වෙනවා. හරිද? අනිත් එක අපේ මේ ප්‍රෙෂර් එක ලෝ වෙලා තියෙන අපේ. හරිද? ඒ කියන්නේ ඉතින් මේ අදාළ තැනකට නෙමෙයි මේ මිස් කතා කරන්නේ මේ අනේ පොඩ්ඩක් ඉන්නනේ චුට්ටක් ඉන්න අහගෙන. මේ අනිත් එක දැන් ඕගොල්ලෝ දැන් මම කියලා අන්තිමට මට ඇපොලොජයිස් ලෙටර් එකකුත් දුන්නා. හරිද? ඒ ලෙටර්ස් දීලවත් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ සර්විස් එක හරියට කරගන්න බැරි නම් මම මොකද කරන්නේ? මම කවුද ඕගොල්ලන්ගේ මේ වැරදි වලට සල්ලි ගෙවන්නේ? ඇයි යන්නේ? මම මෙච්චර අඩුම ගානේ මම අපේ ගෙදර ස්විමින් පූල් තිබ්බත් මේ ඔච්චර ගාණක් කියන්නේ නෑ. අනේ මිස් අපිට වැඩ තියෙනවා මේ මොකද්ද මේ ඕගොල්ලන්ට විතර නෙවෙයි. හරිද? ඉන්න ඕගොල්ලන්ට විතර නෙවෙයි වැඩ තියෙන්නේ. අපිටත් හොඳට වැඩ තියෙනවා. අපි වැඩ පැත්තක දාලා ඇවිල්ලා උතන අහන්නකො පොඩ්ඩක් අහන්නකො මොකද්ද පැහැදිලිව කාරණේ කියන්නකො මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඔයා මේ හරි තැනකට වැරදි තැනකට කතා කරන්නේ. මිනිස්සු කියන්නේ චුට්ටක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. මට ඕගොල්ලෝ කියන කිසිම දෙයක් දැන් වැඩක් නැහැ. හරිද? මට කිසිම දෙයක් වැඩක් නැහැ. මම කෙලින්ම යනවා පබ්ලිෂ් ආවිෂ් කොමිෂමට යනවා මම. හරිද? මම ගිහින් ඉතින් ඕගොල්ලෝ මේ මිස් මොකද්ද මේ කියන්නේ මේ තේරුමක් නැති දෙයක් කියන්නේ. ඉන්න. ඔයාගේ කතාවලින් මට වැඩක් නැහැ. මම ඔයාගේ මේ කියන දේවල් වලට මේ උත්තර දෙන්න නෙවෙයි ආවේ. දැන් ඔයා මම කියන දේට අහගෙන මට උත්තර දෙන්න. හරි. මට දැන් ඕගොල්ලෝ කියන්න ඕගොල්ලන්ට ආන්සර් එකක් දෙන්න කොච්චර කල් යනවද? හරි ආන්සර් එකක් දෙන්න. දැන් මාව රස්තිය අඩු කරන්න. පොඩ්ඩක් අහන්නකො දැන් අපි මේ මෙච්චර හොඳින් කතා කරන්නේ. මෙච්චර හොඳින් කතා කරනවා. ඕගොල්ලන්ට මම තමයි මෙච්චර කල් හොඳ වැඩි වුණේ. හරිද? මෙච්චර කල් හොඳ වැඩි වුණේ මම. ඇයියනේ? මෙච්චර දෙයක් වෙලා මම මෙච්චර ඉවසන ඕගොල්ලෝ අනිත් එක මට මේ මෙච්චර කේන්ති ඇයි දන්නවද? මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. තව දවස් 15කින් මගේ ගෙදර බිල් එක කපනවා. ඕගොල්ලෝ මේ බිල් එකක් කපන කියන්නේ මේ අපිට බිල් එකක් කපන්න බෑ. අපි මේ බිල් කරන මොකද්ද අපි බිල් කරන දන්නේ නැහැ. චුට්ටක් ඉන්න. ඔයාගේ බිල් ඔයාගේ කතන්දර මට අහන්න වෙලාවක් නැහැ. දැන් මෙච්චර කල් මං අහගෙන හිටියේ. එහෙනම් මිස් මම මේ ෆෝන් එක කට් කරනවා. මේක මෙතනින් කට් කරන්න දෙයක් නැහැ. මම එනවා උතන්ට. හරිද? ආයෙත් එනවා මං උතන්ට. කට් කරන්න දෙයක් නැහැ. අනිත් එක මම අනිවාර්යයෙන්ම කම්ප්ලේන්ට් එකක් පුට් කරනවාම තමයි. ආයි කතා දෙකක් නැහැ. ඕකේ. හොඳද? අනිත් එක ඕගොල්ලෝගේ වෝටර් සප්ලයි එක මිස්කනෙක්ට් කරන්න තරම් මේ ඕගොල්ලෝ කවුද? මගේ ගෙදරට ඇවිල්ලා මගේ වෝටර් සප්ලයි එක මිස්කනෙක්ට් කරන්න තරම්. ඕගොල්ලෝ කවුද? අනිත් එක ඕගොල්ලෝගේ වැරද්දකට
මම පොඩ්ඩක් ඉන්න. අනේ අනේ ගන්න එන්න එපා හොඳේ. අනේ අනේ ගන්න එන්න එපා. මොකද මම මගේ ඉවසීමේ සීමාව පැනලා තියෙන්නේ. දැන් හොඳටම ඉවසීමේ සීමාව පැනලා තියෙන්නේ. හරිද? චෙයාමෑන් ගාවටම යනවා මම. අනිවාර්යෙන්ම යනවා. මොකද මේ ඕගොල්ලෝ අඩුම ගානේ නිකන් හිතන්න අපේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඕගොල්ලෝගෙන් ප්ලම්බර් කෙනෙක් එවනවද? ප්ලම්බර් කෙනෙක් හරි වෙලාවකට එවනවද නෑ? ඕගොල්ලෝගෙන් වෙන්න පුළුවන් දේවල් අනේ මිස් මම මේ ෆෝන් එක කට් කරනවා මේ ඕන එකක් කියාගන්න මේ ආදාළ නැති තැනකට කෝල් එකක් කරගෙන නිකන් කියවනවා මම කට් කරනවා නෑ මේ පොඩ්ඩක් හෙලෝ මේ ඔයා කවුද කෝල් එක කට් කරන්න කියන්නකෝ. ඔයගොල්ලෝ වැරද්දත් ඕගොල්ලෝම කරලා මාව උතන්ට ගෙන්න ගන්න එපා. හරිද? මම ඉතින් කෝල් එක කට් කරන්න කියන ඔයා මේ ඉන්න පොඩ්ඩක් ඉන්න කියන දේ අහගෙන ඉන්න. හරිද? මම මෙතනින් අඩියක් හෙල්ලෙන ඔයාට පේනවද මේ මගේ අත් දෙක වෙවුලන විදිය? මට හොඳටම තේරෙන්නේ. ඉතින් ෆෝන් එකකින් කොහොමද මිස් මට පේන්නේ ඔයාට ඇහෙනවද? ඔය නෑ හරි මං ඇහුවා ඇහෙනවද කියලා කන් ඇහෙන්නේ නැද්ද? ඔයාට පේනවද මට කොච්චර කේන්ති කියලා පොඩ්ඩකින් මිස් මේ කස්ටමර් කෙනෙක් කියලා පොඩ්ඩකින් මොනේ ඉන්නද මොන කස්ටමර් පොඩ්ඩක් ඉන්න දෙයනේ මම අයියනේ මොනවද වැඩක් මොනවද තෝසේ 2යි වඩේ 2යි තෝසේ 2යි වඩේ 2යි මොන තෝසාද තෝසේ 2යි නම් කරන්නේ ක්ලිනික් හරිද ඔක්කොම කරලා ඉවරලා මේ 500 රුපියල් 500 මේ බොරු නම් කරන්න එන්න එපා. ඔයගොල්ලෝ මෙතන රංගපාන්න හදන්න එපා නිකන් රංගන්න හදන්න එපා. ඕකේ. හරිද? මට මොකද මේ දැන් ඔයගොල්ලෝ මේ තෝස කතයි මේ කතා කරන්නේ ඔයා කොහෙද දන්නේ අරන් තින්නේ මේ ඔයා දන්නවද මේ කතා කරන දන්න මම හරි මෙයාන මම හෙට කෝල් කරනවා හෙට වෙද්දි මගේ වැඩේ රෙඩි කියන්නකෝ මිස් මේ අනිවාර්යෙන් උතන්ට එනවා අනිවාර්යෙන් ඇවිල්ලා ඔයගොල්ලෝ ඔක්කොම නෑ මිස් මේ කොහෙද කතා කරන්න කියලා මට කියන්න හරිද? කතා කරන්න කියන්නේ දැන් ඔයා හොඳටම දන්නවනේ මම කතා කරන්නේ කාටද කියලා මගේ මේ වතුර බිල කපලා මිස් මේ කතා කරන්නේ මේ මං හිතන්නේ මිස්ට වැරදිලා පොඩ අහන්න මිස් මේ කතා කරන්නේ අහන්නකෝ ඔනේ පොඩ්ඩක් ඉන්න අහන්න දෙයක් නැහැ චුට්ටක් ඉන්න පොඩ්ඩක් ඉන්න මිනිස්සු පොඩ්ඩක් අහගෙන ඉන්න මට පේනවනේ හරි වාට කේන්දනවා වගේම අපිටත් කියන්න පොඩ්ඩක් අහන්න ඔයා මේ කතා කරන්නේ වැරදි නම්බර් එකට අපි මේ බම්බල පිටියේ තෝසේ කඩේකින් මේ බම්බල පිටියේ තෝසේ කඩේකට මේ කතා කරන්නේ අනේ මේ බම්බල පිටි තෝසේ කඩේකට කතා කරන්නේ නෑ කියන්න එන්න එපා දැන් මේ වැඩි මිනිස්සු මේ නම්බරේ බල්ලා ගන්න මේ අදාළ කෙනාට මේ වදයක් වෙන්න එපා මිනිස්සුන්ට මෙහෙම ඉතින් මට මේක තමයි නම්බරේ දුන්නේ අනිත් එක ඕගොල්ලෝ කට් කරේ මොකටද එහෙනම් අනිත් එක දැන් මම මෙච්චර මේ දැනගෙන මගේ මේ කේන්තියත් මේ ප්‍රෙෂර් එකත් වැඩි නම් මට තියෙන දැන් පිස්සු නෙවෙයි ඉතින් ඕගොල්ලෝ කලින් කියන්න එපා දෙයියනේ දැන් ඕගොල්ලෝ තෝසේ කඩේකින් නා හෙලෝ ඇයි ඔයගොල්ලෝ කට් කරන්නේ? දැන් මෙච්චර ඉතින් මම මෙච්චර වෙලා කියනකම් ඔයාට කියන්න බැරි වුණාද මම මේ තෝසේ කඩේකින් කතා කරන්න කියලා? ඉතින් මං ඒකනේ මං කියන්න හැදුවා මේ කියෝගෙන යනවානේ ඔයගොල්ලෝ. කියන්න හැදුවා කියන්නේ අනේ ඔයගොල්ලෝ මාර මිනිස්සුනේ. දැන් මෙච්චර මේ මම කතා කරනවා ඔයගොල්ලන්ට වේලාසනින් කියන්න බැරි වුණාද? අනේ මිස් අපිට මේක වැඩ තියෙනවා. ඒ කියන්නේ ආරම ගානේ කියන දෙයක් අහන් ඉන්න පොඩ්ඩක් ඕගේ නම්බරේ බල්ලා කෝල් එකක් දෙන්න. හරි නම්බරේ බලලා තමයි කතා කරේ. මේ සමා වෙන්න මට හොඳේ පොඩ්ඩක් ඉන්න. මේ සමා වෙන්න මහත්තයා හොඳේ. මේ ඔයගොල්ලන් මට කලින් කියන්න තිබ්බා. හොඳේ. මේක වැරදි. මම දැන් මට මේකම මේ රෙකෝඩින් එක මායි දාන්න එපා තව කෙනෙක්ට. තවත් කියන්න එපා මම. හරි. එහෙනම් මේ සමා වෙන්න ඕන හොඳේ. මේ බුසර්ණයි. හරි. සාමාන්‍යයෙන් අපි දන්නේ නැති වුණාට සමහර වචන ඉංග්‍රීසි වචන තියෙනවා අපි දන්නේ නැතුව ටිකක් වැරදියට කියපු අවස්ථා. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලා මේ වෙනකම්ම අපි දැනටත් වැරදියට කියන වචන ඕන තරම් තියෙනවා. ඉතින් මම හිතුවා ඒ වගේ දේවල් ටිකක් ඔයාලට අද කියලා දෙන්න ඕනි කියලා. මොකද සාමාන්‍යයෙන් අපි නිතරම පාවිච්චි කරන දේවල්. හැබැයි අපි දන්නේ නැතුව අපේ කටින් ඒවා වැරදියට කියවෙනවා. ඉතින් ඒවා අපි හැමදාම මේ විදිහට ගෙනියන්නේ නැතුව චුට්ට හදා ගන්න ඕනේ. ඉතින් එහෙනම් ඒ වගේ දෙයක් තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ගොඩක් වෙලා ගන්න ඕන නෑ එහෙනම් ටක් ගාලා අපි යමු පාඩමට. හරි මෙතනදී මෙයාලා මේ කතා කරන්නේ වෝටර් බිල් එකක් සම්බන්ධයෙන්. එතකොට අපේ වතුර බිල් එක මනින්න එන කෙනාට අපි කියන්නේ මීටර් රීඩර් කියලා. ඒක රීඩර් මීටර්ස් නෙවෙයි මීටර් රීඩර්ස්. මීටර් රීඩර් කියලා කියන්නේ අර වතුර බිල් මනින්න එන එක්කෙනාට තමයි අපි එහෙම කියන්නේ. හරි ඊට පස්සේ ඔයාලා දන්නවා වෝටර් බිල් කියන්නේ වතුර බිල. ඒ වගේම අපිට මාසික වෙන බිල් එකට අපි කියන්නේ month bill නෙවෙයි monthly bill. monthly bill මාසික බිල. monthly bill කියලා කියන්නේ ඒක month bill නෙවෙයි අපහු වරද්ද ගන්න එපා. monthly bill. ඒ වගේම තමයි ඔයාලා දන්නවා low water pressure. low water pressure. ඒ කියන්නේ අර අපිට අර එන වතුරවල ප්‍රෙෂර් එක අඩුයි කියලා කියන්නේ අපි අර වේගෙන් එන්නේ නැහැ වතුර හිමීට එන්නේ. අන්න ඒ වගේ දෙයකට තමයි අපි මේ low water pressure කියලා කියන්නේ. ඒ වගේම ඔයාලා අහලා ඇති සමාව අයදීමේ ලිපිය කියලා අහලා ඇතිනේ ඔයාලා නේද? ඒකට සාමාන්‍යයෙන් කියන්නේ apologize letter නෙවෙයි apology letter. apology letter. ඒ කියන්නේ සමාව අයදීමේ ලිපියකට තමයි අපි එහෙම කියන්නේ. ඊට පස්සේ swimming pool. ඒක swim pool නෙවෙයි. ඒක pronounce කරන්නේ ගොඩක් අය එහෙම swim pool කියලා. එහෙම කියන්න එපා. swimming pool. අපහු වරද්ද ගන්න එපා. ඊට පස්සේ රාජ්‍ය සේවා කොමිසමට මොකක්ද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ?
public service commission. public service commission රාජ්‍ය සේවා කොමිසම. ඒකත් මට ඇහිලා තියෙනවා ගොඩාක් අය අර වේගෙන් කියන්න ගිහලා සමහර වෙලාවට ඒ වචන පටලව ගන්නවා. ඒක අපහු කරන්න එපා. හරියට කියන්න public service commission. ඊළඟ එක තමයි ඔයාලා දන්නවා ගොඩාක් වෙලාවට අර answer කියන වචනේ ගොඩක් අය කියන්නේ answer කියලා. ANSWER කියලා තිබ්බම ගොඩක් අය W එකට ව කියලා ප්‍රොනවුන්ස් කරනවා. answer කියලා. එහෙම කියන්න එපා. answer. අපි කියන්නේ ඉක්මනින් answer එකක් දෙන්න කියලා. ඉක්මනින් පිළිතුරක් දෙන්න කියලා තමයි ඒ කියන්නේ. එහෙනම් answer කියන්නේ පිළිතුරට. ඊළඟ එක මෙන්න මේක ගොඩක් අය මේක හරියටම දන්නේ නැහැ. සමහර අය දන්නවා ටිකක් වැරදිලා තමයි මේක කියවෙන්නේ. ඒක නිසා මේක අද ඉගෙන ගත්තට පස්සේ අපහු වරද්දන්න එපා. අපි පැමිණිල්ලක් දානවට මොකද්ද කියන්නේ? ගොඩක් අය කියන්නේ මෙන්න මෙහෙම. කම්ප්ලේන් එකක් පුට් කරනවා කියලා. එහෙම නෙවෙයි හරියටම කියන්නේ කම්ප්ලේන් එකක් ලොජ් කරනවා කියලා. I want to lodge a complaint. ඒ කියන්නේ මට පැමිණිල්ලක් දාන්න ඕනේ. එහෙම නැතුව මේකට ලොජ් කියන වචනේ වෙනුවට පුට් කියන වචනේ දාන්න එපා. පැමිණිල්ලක් දානවා වගේ දෙයක් කියනවා නම් අපි මේ යූස් කරන්නේ ලොජ් කියන වචනේ. හරි. ඊට පස්සේ මේ water supply කියන එක සමහර අයට හරියට කියව ගන්න බෑ. water supply කියලා කියනවා. supply නෙවෙයි supply. water supply. ජල සැපයුම කියන එක. ඊළඟට misconnect නෙවෙයි disconnect කරනවා. ඒ කියන්නේ විසන්ධි කරනවා කියන එක. ජල සැපයුම විසන්ධි කරනවා කියලා තමයි ඒ කියන්නේ. එතකොට ඒක misconnect කියලා කියන්න එපා. disconnect. disconnect කරනවා. ඊළඟට සභාපතිට මොකද්ද කියන්නේ? chairman නෙවෙයි ඒක. chairman. සභාපති. chairman. සභාපති. ඊට පස්සේ ඔයාලා දන්නව නේද අර ජල නල කාර්මිකයන්ට අපි මොකද්ද කියන්නේ? ඒක plumbers නෙවෙයි plumbers. plumbers. මොකද PLUMBER කියලා තිබ්බම ගොඩක් අය B අකුර ප්‍රොනවුන්ස් කරනවා. ප්ලම්බර් කියලා කියනවා. ප්ලම්බර් නෙවෙයි වචනේ ප්ලමර්. ඒක B අකුර තිබ්බට ඒ B අකුර සයිලන්ට්. එතකොට අපි කියන්න ඕනේ ප්ලමර්. ප්ලමර්. ප්ලමර්ස්. ජලනල කාර්මිකයෝ. ප්ලමර්ස්. හරි. ඉතින් මේ වගේ වචන සමහර අය දන්නවා. හැබැයි සමහර අවස්ථාවලදී මේක ප්‍රොනවුන්ස් කරගන්න හරියට තේරෙන්නේ නැහැ. ඒ වගේම මේ වචනවල තේරුම් සමහර අය දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ පාඩමෙන් ඔයාලට එතකොට මේ වචන ටිකම හරියටම පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මෙච්චර කල් වැරදියට කිව්වා නම් අදින් පස්සේ මේ දේවල් වරද්දන්න නැතුව මම මේ කියලා දුන්න විදිහට ඔයාලා කියන්න අපහු මේ වගේ දේවල් කියනකොට. හරි. එහෙනම් මම හිතනවා අද පාඩමත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මෙච්චර කල් ඔයාලා මොන හරි දෙයක් වැරදියට කිව්වා නම් මේ පාඩමේ ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් අද ඉඳලා පුරුදු වෙන්න හරි විදිහට ඒ දේවල් ටික කියන්න. හරි. එහෙනම් මම හිතනවා මේ පාඩමත් ගොඩක් උදව් වෙන්න ඇති කියලා ඔයාලට. එහෙනම් අලුත් පාඩමකින් අපි ඉක්මනට හම්බ වෙමු. ඒ හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.